Oh, yang pegang dia. Oh, nama dia ini kalau orang kau dia. Tapi nama dia kalau naik. Oh, nama dia ini kalau orang kau dia. Ah, kota ini mana? Mami jalan, mami jalan dari jalan kerana ni. Ayo, mama. Oh, dia mami hendak ini jalan. Ya. Mama jalan. Iya, mama. Kami yang ada arah kamu. Oh, arah kamu. Kau jalan ini. Apa ada buatnya? Ay, kota ini. Kau tu buatnya. Apa ada? Sampai awak dewa siluman yang ada. Kalau විදුහල්පතිතුමා ගෙන්ද නියෝජ්‍ය විදුහල්පතිතුමිය ගෙන්ද නියෝජ්‍ය විදුහල්පතිතුමන්ලා ගෙන්ද සහකාර විදුහල්පතිතුමියන්ලා ගෙන්ද ශිෂ්‍ය නායක මණ්ඩලයේ බාර ආචාර්ය මණ්ඩලයෙන්ද ගුරු මෑණිවරුන්ගෙන්ද ගුරු පියවරුන්ගෙන්ද සහෝදර ඔබ සමගින්ද අවසරයි. වාර්ෂික විදිහට අපි ගිය අවුරුද්දේ මේ වැඩසටහන පටන් ගත්තා. ඉතින් මේ අවුරුද්දේ ඉතාමත් උත්කර්ෂවත් අන්දමින් මේ වැඩසටහන කරන්න අපි යෝජනා වුණා. ඉතින් මේ අලංකාර වැඩසටහනට මෙම ස්ථානයට සැපමිනි ගරු විදුහල්පතිතුමන්ව ඉතාමත් ගෞරවයෙන් යුතුව පිළිගනු ලබනවා. ඒ වගේම බොහෝ කාර්යයන් මැද්දේ මෙම ස්ථානයට සැපමිනි නියෝජ්‍ය විදුහල්පතිතුමියන් සහ නියෝජ්‍ය විදුහල්පතිතුමන්ලා දෙදෙනාවත් ඉතාමත් ගෞරවයෙන් යුතුව මෙම ස්ථානයට පිළිගනු ලබනවා. ඒ වගේම සහකාර විදුහල්පතිවරුන් දෙපළවත් මෙම ස්ථානයට ඉතාමත් ගෞරවයෙන් යුතුව පිළිගනු ලබනවා. ඒ වගේම ආචාර්ය මණ්ඩලයේ ගුරු මෑණිවරුන් සහ ගුරු පියවරුන්ව ඉතාමත් ආදරයෙන් මෙම ස්ථානයට පිළිගනු ලබනවා. ඒ වගේම සෞන්දර්ය අංශයේ සහෝදර සහෝදරියන්වත් සෞන්දර්ය අංශයව ඉතාමත් ගෞරවයෙන් යුතුව මේ අවස්ථාවට පිළිගනු ලබනවා. ඒ වගේම මගේ සහෝදර ශිෂ්‍ය නායක මණ්ඩලයව ඉතාමත් ආදරයෙන් යුතුව මේ අවස්ථාවට පිළිගනු ලබන අතර මේ සුන්දර හැන්දෑව සුන්දර ලෙස භුක්ති විඳින ලෙස ඔබගෙන් ඉල්ලමි. මම නිහඬ වෙන්නම්. ඔබ සියලු දෙනාටම බෙහෙවින්ම ස්තුතියි. Orang terangale. Jadi padang kamu nih namanya. Baca padang kamu nih. Oh padang kan mah. Dah padang ke padang ke lah. Dan padang nggak? Istilah padang kata ni. Lantai mana padang kan? Ah, lantai. Padang kan? Dah mana tahu padang kan? Dah mana tahu padang kan? Aneh. Ya nampak kalian dia padang kan? Oh dia padang kan mah? Terasa dia ikan ini mahal. විදුහල්පතිතුමන් සහ නියෝජ්‍ය විදුහල්පතිනිය නියෝජ්‍ය විදුහල්පතිවරුන් සහ සහකාර විදුහල්පතිවරුන්ගෙන් අවසරයි. අද දවසේ අපිට විශේෂයෙන්ම ශිෂ්‍ය නායක මණ්ඩලයේ දළුදැරියන්ට වගේම අපිට හරිම විශේෂයි. මොකද අපි මේ වැඩසටහන ආරම්භ කරේ ගිය වසරේදී. මේක ආරම්භ කරන්න ඇත්තටම අපට අදහසක් දුන්නේ අපේ විදුහල්පතිතුමා. විදුහල්පතිතුමාට වුණා දරුවන්ගේ මේ රස විඳින අවස්ථාවන් වැඩි දියුණු කරන්න. ඒ වගේ වැඩසටහනක් හදන්න කියලා අපිට ගිය වසරේදී එතුමා
යෝජනාවක් කරා. ඒ අනුව අපි ගිය වසරේදී මේ වගේ පැදුරු සාජ්‍යයක් ආරම්භ කරා. ඒකත් අති සාර්ථක විදිහට නිම කරන්න අපට පුළුවන්කම ලැබුණා. ඒ විදිහටම අපි මේ වසරේදී මේ විශේෂයෙන්ම මේ දරුවන් උදෙසාම මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා. අපිට බොහෝ බාධක නතුණා. අපි මේක යන්න අවස්ථා කීපයකදී උත්සාහ කරා. අපිට විවිධ ගැටලු ආවා. හැබැයි අපි අධෛර්යයටපත් වෙන්නේ නැහැ. අපි සියලු දෙනා එක මතයෙන් හිටියා. අපි කොහොම හරි මේ වසර අපි ගිය වසර අවසාන වෙන්න කලින් මේක තියලා ඉවර කරන්න උත්සාහ කරා. විවිධ ගැටලු නිසා අපට ඒක කරන්න බැරි වුණා. හැබැයි 2026 වසරේ මුලින්ම අපිට මේ වැඩේ ඉවර කරන්න පුළුවන්කම ලැබුණා. ඒ නිසා ඇත්තටම අපිට සතුටු වෙන්න පුළුවන් ඉතාම කෙටි කාලයක් තුළ අපිට මේ වැඩසටහන මේ දක්වා ගෙන එන්න පුළුවන්කම ලැබීම ගැන. මේක මේ තත්ත්වයටපත් කරන්න අපිට හුඟා දෙනෙක් සහයෝගය දැක්වුවා. විදුහල්පතිතුමා අපට මේකට අවස්ථාව හදලා දුන්නා. ඒ වගේම නියෝජ්‍ය විදුහල්පතිතුමිය නොකියම බෑ. අපි හැම වෙලාවෙම මං හිතන්නේ අපේ ෆෝන් එක බැලුවදී වැඩිම ප්‍රමාණයක් කතා කරලා තියෙන්නේ මීනු මැඩම්ට. අපි මෙහෙම කරන්නද නිකන් සර්ගෙන් තොරතුරු ගන්න අතරමැදියෙක් වගේ තමයි අපි වැඩියෙන්ම මැඩම් එක්ක කතා කරේ. ඉතින් ඒ සුණාංගුවෙන් මැඩම් සර්ගෙන් අහලා අපිට ඒ උපදෙස් ටික දුන්නා. ඒ නිසා මේ වෙලාවේ කතා නොකරම බැරි චරිතයක් වුණා අපිට. හැම වෙලාවෙම මොනවද අපින් කෙරෙන්න ඕනේ කියලා අහපු වාර අනන්තයි. ඒ නිසා අපිට ලොකු ශක්තියක් වුණා ඒක. අපිට හිතුණා අපි මේ ශිෂ්‍ය නායක මණ්ඩලයේ ඉන්න කීප දෙනා විතරක් තනි වෙලා නැහැ. අපිට අනිත් අයගේ සහයෝගය තියෙනවා කියලා. ඒ නිසා අපිට පුළුවන් වුණා මේ වැඩසටහන සාර්ථක එකක් කරගන්න. ඒ වගේම මේ ශිෂ්‍ය නායක මණ්ඩලය ගැන මම යමක් කියන්න ඕනේ. මේ අපේ දරුවෝ පාසලට නැතිවම බැරි කොටසක්. පාසලේ මොන දේ වුණත් උත්සවයක්ද විශේෂ වැඩසටහනක්ද මේ හැම දෙයකම මේ දරුවෝ තමයි මූලික වෙන්නේ. අපෙන් බැනුම් අහන වාරත් අනන්තයි. ඒ වුණත් අපිත් එක තරහක් නැහැ. ඊට පස්සේ ඇවිල්ලා මිස් අපි මොනවද කරන්න ඕනේ කියලා අපේ පස්සෙන් ඇවිල්ලා අහනවා. අපිටත් සමහර වෙලාවට දුකයි අපි බනිනවා. අපිටත් එහෙම බනින්න වෙච්ච අවස්ථා තියෙනවා. ඒත් ඒ දරුවෝ අපිත් එක තරහ නැහැ. ඒ නිසා මේ දරුවන් වෙනුවෙන් අපි කරන්න තියෙන හැමදේම කරනවා. මේ විශේෂයෙන්ම මම මතක් කරන්න ඕන මේ දරුවෝ උසස් පෙළ ලියන දරුවෝ ඉන්නවා. දැන් සඳුදට විභාග ප්‍රශ්න පත්‍රයට මුහුණ දෙන්න සූදානම් වෙච්ච දරුවෝ ඉන්නවා. ඒ දරුවන් විභාගය ගැන හිතන්නේ නැතුව නෙමෙයි. හැබැයි ඒගොල්ලන්ගේ වගකීම මොකක්ද කියලා තේරුම් අරගෙන මේ වැඩවලට මේ දවස් ටිකේම කැප වුණා. ඒ නිසා ඒ දරුවෝ අපි මතක් කරන්න ඕනේ. ඒ වගේම තමයි අනිත් සියලුම දරුවන් මේකට උඟා කැප වුණා. ඒ කැපවීමේ ප්‍රතිඵලය තමයි අද මේ තියෙන්නේ. ඒ වගේම මේ දරුවන්ට පුදුමාකාර නිර්මාණශීලී හැකියාවන් තියෙනවා. ඒගොල්ලන් මේ දවස් දෙකක් වගේ කෙටි කාලයක් තුළ මේ ඉදිරිපත් කිරීම ඒගොල්ලන්ව හදාගෙන මේවා ඉදිරිපත් කරනවා. හැබැයි මේක තනියමත් නෙමෙයි. අපේ සෞන්දර්ය අංශයට ඉන්නවා ඊටාම දක්ෂ ගුරුවරු ටිකක්. දවස් දෙකකින් මේ ඔක්කොම අපිට කරලා දුන්නා. අඩුපාඩු කිව්වත් අපි ඒවා සමහර වෙලාවට ඇහුනේ නෑ වගේ හිටියා. මොකද අපිට තියෙන පහසුකම් එකේ දේවල් ඔක්කොම පරිමහන්න බැරි වුණා. ඒ වගේම තමයි මේ වටපිටාව දැක්කහම මේවා හදන්න අපේ එරන්දස පුදුමාකාර කැපවීමක් කරා. දිවාරය නොබලා මේ දරුවොත් එක්ක එකතු වෙලා
මේ වැඩ කරා. ඒ නිසා මේ හැමදේම ඉතාම හොඳ එකමුතුවක් තමයි අද දවසේ ඔබ සියලු දෙනාම භුක්ති විඳින්න යන්නේ. එහෙනම් මේ දරුවන් අපි සියලු දෙනා යන්ත්‍ර වගේ උදේ නැගිට වෙලාවෙ ඉඳන් රෑ වෙනකම් රෑ ඇඳට යනකම්ම යන්ත්‍ර වගේ වැඩ කරනවා. කිසිම නිදහසක් නැහැ. ඒ නිසා ඒ නිදහස කියන එක මනසට විවේකය කියන එක හරිම වැදගත්. ඒ නිසා මේ දරුවන්ටත් එහෙමයි අපිටත් එහෙමයි. එහෙනම් සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා මේ වෙලාව හෙට ගැන හිතන්න එපා. මේ වෙලාව ඔබේ කරගන්න. ඔබේ රස වින්දනය, ඔබේ සතුට ගැන හිතන්න. ඔබ සියලු දෙනාට මේ අවස්ථාව රස විඳින්නට ආරාධනා කරමින් මම නිහඬ වෙනවා. බොහොම ස්තුතියි. රත්තරමයි ඔබ හතරයි. ඒකත් ඉවරයි. ඒකත් ඉවර ඒක තමයි මාත් දැන්. එහෙනම් අපි අනිත් එකට යන්නේ. අපි ඊළඟ වැඩේ පටන් ගමු. ලා 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 ආරාධනා කරන්නේ. එහෙනම් මේ වැඩසටහනට අපි ඊළඟට ආරාධනා කරනවා මේ අන්තෝනිය නියමුවනන්න ගරු විදුහල්පතිතුමාණන්ව සියලු දෙනාගේම අවසරයි. නියෝජ්‍ය විදුහල්පති තුම්පලගෙන් ගෞසිය සහකාරී ගරුපතිවරු අංශ ප්‍රධානී ශ්‍රේණි ප්‍රධානී ආචාර්ය මණ්ඩලයේ ගුරු මහත්මීන් එවැගේම ආදරණීය දරුවන් සියලු දෙනාගේම අවසරයි. අද සුවිශේෂී දිනයක්. පුෂ්පමිස් මේ කාර්යය පිළිබඳව කතා බහ කළා. පුෂ්පමිස් කතා කරන වෙලාවේ පුෂ්පමිස් දෙසැම්බර් මාසෙ තමයි දෙසැම්බර් 30 විතර ඉඳන් තමයි මේ නිලුවේ. නමුත් අපිට ජනවාරි 9 වෙනිදා තමයි මේක කරන්න පුළුවන්. තවත් දවස් දෙකකින් ඉස්කෝලේ බර්ත්ඩේ එක අද තමයි මේ බර්ත්ඩේ එක සැලුවේ. ඒක නිසා ඒකට සමගාමීව මේක වෙච්ච එකත් හොඳ ලක්ෂණයක් කියලා මම දකිනවා. මම ඉස්සල්ලාම මේකට ඉස්තිවන්ත වෙනවා. ඇත්තටම මේ වැඩේ ශිෂ්‍ය නායක මණ්ඩලයේ වාරගෙන තියෙනවා. පුෂ්පමිස් ප්‍රමුඛ ශිෂ්‍ය නායක මණ්ඩලයේ වාර ආචාර්යවරු ඉතාමත්ම කැපවීමෙන් මේ කාර්යය Tamanගේ වගකීමක් යුතුයකමක් හැටියට සලකලා මේ කාර්යය ඉෂ්ට කළා. ඒ වගේම ශිෂ්‍ය නායක මණ්ඩලය ආදරණීය දරුවන් ඒට අනිද්දා විභාගෙ ලියන්න තියෙන දරුවෝ මෙතන ඉන්නවා. ඒක නිසා ඔවුන්ට මම ස්තුතිවන්ත වෙනවා. ඔබ මේ ලබා තනතුර ඒකට ගෞරව කරලා මේකත් අපේ වගකීමක් හැටියට සැලකලා අද දවසේ මේ කාර්යය ඉෂ්ට කරන්න උත්සාහ ගන්න කියන්නේ. මේක දැක්කහම මට හිතෙනවා එකක්. ගිය සැරේ තමයි අපි මේ වැඩේ පටන් ගත්තේ. ගිය සැරේට වඩා අපි යම් ගමනක් ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. ගිය සැරේට වඩා මේකේ ගුණාත්මක භාවය, සෞන්දර්යාත්මක බව වැඩි වෙලා තියෙනවා. මේකට මේ චින්තනය අපිට හැදිලා තියෙනවා. අපේ සෞන්දර්යාත්මක බව ලෝකෙට අවශ්‍යයි. සෞන්දර්යය ලෝකෙට අවශ්‍යයි. නැත්නම් මිනිස්සු ජීවත් වෙන්නේ නැහැ. මිනිස්සුන්ගේ ඒ ආධ්‍යාත්මික පැත්ත, මිනිස්සුගේ ගුණගරුක බව, මිනිස්සුගේ ආවේදනශීලී පැත්ත වර්ධනය වෙන්නේ සෞන්දර්යය නිසා. මේක කරනකොට සමහරක් වෙලාවට කිව්වා මේක දවස් දෙකකින් කොහොමද කරන්නේ? මේක තමයි ඇන්තනිස් එකේ ක්වොලිටි එක. ඇන්තනිස් එකට පුළුවන් ඕනම වැඩක් මවන්න. ඒක නිසා මේකත් මවල තියෙන මේ වැඩේ.
ගුරුවරු පුහුණු කරලා තියෙන ගුරුවරු ළමයි පුහුණු කරලා තියෙනවා. මේකෙන් මම බලපු එකක් තමයි හොඳ දක්ෂ ඕගනයිසර්ස්ලා ඉන්න ස්කෝල්. මේක ශිෂ්‍යන් මේ අපේ ශිෂ්‍ය නායක මණ්ඩලේ බාර ආචාර්යවරු මේක කරට අරගෙන මම දැක්ක දවස් 2යි 3යි මේකට දුවන හැටි. අපේ ළමයි මේකට උත්සුක වෙන හැටි. මේව මාස ගණන් තියන්න ඕන වැඩ නෙවෙයි. අපේ ළමයි ඉතාමත්ම මේක තමයි අපේ දක්ෂතාවය. අපිට ශ්‍රේණිකව යමක් කරගන්න පුළුවන් වෙන හැකියාව. මේ වෙන පාසල් වල දරුවන්ට වඩා මම ඇන්තනිස්ගේ දරුවෝ සහ ඇන්තනිස්ගේ ගුරුවරු දිහා මේක දැකලා තියෙනවා. වැඩක් බාරගත්තා නම් මේක පණ කඩාගෙන කරන්න ඒක ශ්‍රේණිකව පැය 28ද පැය 48ද පැය 72ද නෑ. ඒක කරන්න පුළුවන් හැකියාව ශක්තිය අපේ ගුරුවරු අපේ තියෙනවා. ඒක නිසා මේ ඉන්න සෞන්දර්ය ගුරු ප්‍රියංක මිස්ලා, රේණුකා මිස්ලා, පියු මිස්ලා, ඒ වගේම මේ ඩ්‍රාමා කරන ගායත්‍රි මිස්, කලන්සුනි මිස්ලා මෙයාලා මේක මවල තියෙන විදිහ. ඒක නිසා මේ වැඩේ දක්ෂ වැඩක්, හොඳ වැඩක්. එරන්ද ප්‍රමුඛ පිරිස මෙතන ඇත්තටම මුහුදු වෙරළක් තමයි සංවිධානය කරලා තියෙන්නේ. මේක චිත්ත රූප මවා ගත්තොත් මෙතන ඉඳන් මේක හරියට මනස මෙහෙवला බැලුවොත් ඇත්තටම අපි ඉන්නේ මේ මුහුදු වෙරළක්. ඇත්තටම අපි මේ ඉන්නේ නියම පැදුරු සාහිත්‍යය. අපි මේ ළමයි මේ හැඟලිච්ච දක්ෂතා මේවා දැන් එළියට ඇවිල්ලා තියෙනවා. මේක ගැන දැන් බැලුවාම සන්තෝෂයි. ඒක නිසා මම දැන් මෙහි ඉන්නකම මම කතිරේ කරා ලබන අවුරුද්දේ අපි පැදුරු සාහිත්‍ය කරන්නේ මුළු ඉස්කෝලේටම පේන්නේ ග්‍රවුන්ඩ් එකේ. අපි අද ඇවිල්ලා තියෙන එක පැත්තකට අපි ගිය අවුරුද්දේ කරේ පළවෙනි එක ඊට වඩා අද අපි සංවර්ධනය වෙලා තියෙනවා. මේ මහන්සිය මේ වෙහෙස මුළු ඉස්කෝලේම ළමයින්ගේ හදවත් වලට යන්න ඕනේ. මුළු ඉස්කෝලේම ළමයි විඳින්න ඕනේ. ඒක නිසා මම හිතනවා අපි දැන් හරි ක්වොලිටි එකට ඇවිල්ලා තියෙනවා. අපිට ඊළඟ එක ඊටත් වඩා හොඳින් අපිට කරන්න පුළුවන් අපේ ඉස්කෝලේ සියලුම දරුවන්ට මේක බලා ගන්න පුළුවන්. සමේ සංස්කෘතිය මේ සෞන්දර්යය මේ කාණිත අනාගත පරපුරා දීම අපේ යුතුයකම. ඒක නිසා මේ දක්ෂතා එළියට ගැනීම අපේ යුතුයකම. ඒක නිසා මේ අවස්ථාවට සහභාගී වෙන අපේ සෞන්දර්යයන් සේවයේ මොවුන් දෙපළ අපිට නිරන්තරයෙන් අපට සහයෝගය දෙන පිරිස් ඒ සියලු දෙනා සිහිපත් කරමි. මේක සඳහා පෙරමුණ ගත්තේ අපේ ශිෂ්‍ය නායක මණ්ඩලේ බාර ආචාර්යතුමිය ඇතුළු ආචාර්ය මණ්ඩලය, ඒ වගේම ශිෂ්‍ය නායක මණ්ඩලය මේක ගැන නිරන්තරයෙන් පුෂ්පමිස් කිව්වා වගේම මීනුමිස් නිතරම මේක ගැන අහා කටයුතු කරා. ඉතින් මම හිතනවා හොඳම දවසේ හොඳම වෙලාවට හොඳම පිරිස එකතු කරගෙන ප්‍රියංකා මිස්ලා මේ දක්ෂ මේ ඇඟෙන්න තියෙන දක්ෂතා තියෙන මිනිස්සු. රේණුකා මිස්ලා, බියුමිලා, ගායත්‍රි මිස්ලා, කලන්සෝනි මිස්ලා මේ මෙයාලා ගැන මේ ගුරුවරු මේ ඉස්කෝලේට සම්පත. ඔවුන්ගේ සම්පත තමයි ඒ සම්පතෙන් මෝහ වෙච්ච වැඩසටහන තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. සමීකරණ ක්‍රියාත්මක කිරීම පිළිබඳ සුබපතනවා. ඔබ සියලු දෙනාටම සුබපතමින් සියලු දෙනාට සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරමි. මන්නේ දෙවියන්සි. ගෝබාරි ගොඩල්. උඩ මම්කයි උනේ. අපිට අපේ වගේ ළමයි කීප දවසක අපි යන් අමලේ කියලා. අමල අපිට කැමති අතර අමාරිය දැන් ඔබවරම තමයි. මට කවියක් කියන්න. අනේ ඇත්තට ඔව් මේව දක්නකොට කවුරුත් බෑ. මේන කියන්න ඕනද? මම කියන්නේ. කියන්න ඕනද? ආදර සුදෝ ඔබ ගැන ජීවිතනා
එයාට පොඩි අවස්ථාවක් තිබුණා බලන්න. ඔයාගේ කොට බලන්න වාගේ කට්ටිය ලෑස්තිලාද කියලා කොට. මම යන්නත් ඕනේ. ඔව් මාත් එන්න. එයාට ලෑස්ති වෙන්නේ. ඔයා කියන්න. මම යනවා. నీ කියන්නේ? මම කියන්නේ. මේ මහත්තයා පිට විශ්වාස කියනවා. කියමුනේ. කොහෙද කියවලු? හරියට. අපි පොඩ්ඩක් අපි පොඩ්ඩක් පැත්තකට වෙලා මේක අතගෙන
උඹට විවාහ දුක ගියේ නැතේ මට හොඳට පුරුදු සුදු අකරණාගෙන නලවලා අනේ ඔයාලා මොකෝ අර හරියට පුරුදු වෙන්නේ සුදුනම් කියලා නලවලා පුරුදු ඉන්න තමයි කිව්වේ අනේ ඉතින් ඒ ආයතනවල මුදුපාය නැතිනම් දෙක ඉතින් තව සින්දුරියක් දෙනවා අපි අහම තව සින්දු කියනවා තව තියෙනවා එහෙනම් ඒක කියන්නේ ඒක කියන්න දෙන්න අපි පොඩ්ඩක් පැත්තකට වෙලා ඉමු පැත්තකට වෙන්න Yeah.
පාටන්න එපා. මේ ඕන දෙයකට මං ඉන්නවා. Ganga
මොනවද අයියා මේ ඇට? ඔය ඇටද? මට අර වැල්ල සූත්‍යෝ දුන්නේ ඕවා. හරි නැහැ කිව්වා. අයියා මට සුද්ධිය කතාවට යන්නේ. මං කියන්නේ නැහැ සුද්ධිය කතාවට යන්න. සූත්‍යෝට කතාවට ගියේ නෑ. මට ඒ වෙලාවේ මතක් කරලා මම ටිකක් අරගෙන ආවා. රාසේ ලැජ්ජාව මෙයාට දුක්ඛයක් නෑ. मैं नामी आलूकर वगे गाइस लोग आते बेटा कोई को रातर माने ना मैं नामी ला बेटा चालू वगे डाटा नंदा है तो आप मार के मार की सारा करनी है तो नागाल की ना वगे ओके टाइम मारा बुद्धू मार कर नागाल अभी मागे है तो बालन मागे स्वाद में नागाल है लड़े ना मागे है तो बालन है मोका क्या हुए हाँ අයියෝ තුතිය බලන්න මම කියන්නේ ඔයා යාළුවෙක් කතාවට යනවා ඉන්නවා නම් ඉන්න මෙතන මම කතාවට ගියේ නැහැ මම කියලා බලන්න නැහැ අපලගේ හැද විතර නොවේ මලකෝ ළමයා එනවා මේ ආන්න මේ නටන්න නැල්ල විතරේ එනවා ඔය ළමයා මම යනවා අපි පැත්තකට වෙන්නන්නේ මම මෙච්චර නැසුවට මට අමාරු මොකද ආයෙත් ලගයි ඔය එන්නේ නටන්න
ඔය ප්‍රභාකරන් නැවතුනේ. ඒකනේ. සත්‍යයක් වන්නේ. ඕවර නටපු ජෝඩුව ගියා. නටපු ජෝඩුව නම් ගියා. මේක මම පොඩ්ඩක් එළියට ගියා. පොඩි බාරක් මේක පොඩ්ඩක්. උඩම ඩැකිලා නටලා තියෙන්නේ. ඒක තමයි මාත් කිව්වේ. ඒකනේ. ඒක තමයි. මට රටවල නටනවා වගේ හදන්නේ. Thank you.
මේ මොකද්ද බං මේ? ඒක නමානේ. ඈ? ඒක නම මාස් එක. මූණට අල්ලන් ඉන්නෝනේ බං මේක. ඈ? පොඩ්ඩක් ඉන්න බලන්න. මූණේ පෙරහැරක් යනවා මගේ ඔක අල්ලන්නේ. ඒ ඔය අවුරුදු මේකේ. මම පේනවා. ඔය අවුරුදු මේකේ. එහෙනම් කණ්ණාඩියක් වෙන්න දිනේ. හැබැයි මට මම පේන්නේ නැහැ නේ බං. ඒකනේ. ඈ? කණ්ණාඩිය අනිත් පැත්ත ගහලා. මට මේ දැක්කම නම් පේනවා. එහෙම නෙමෙයි. ඒක කොහොමද? මේ නාමිනදී නැගිටලා යනවා. ඒ ඉවර නෑ හොඳේ. ආයේ නෝනේ නේ. නංගිලේ ආයේ නෝනේ. එහෙම නේ රත්තරන්මල්ලි. එහෙම කොරන්නේ. කාවියක් කියන්නේ. කවියා. ඔව්. මම කියන්න බලන්න කවියා. ඔය අදලා දෙන්න ඕන මම පොඩ්ඩක් උත්තර. ඉඳගෙන කාවියක් කියන්නේ. ඉඳගෙන කවියා. ඉඳගෙන නෙමෙයි නිතිව. ඔය පොඩ්ඩක්. එහෙම නෙමෙයි අපි කියනවා නේද? මේ කියන්න බලන්න. මාතරගාගේ මේ කවුද මේ ඉන්නේ? මේ අම්මට උඩෝයේට ගහලා ගහයි අනේ උඩ යන මේක ෆොටෝ එක. එන්න බෝඩ් එකක් හදිලා මෙයා රටක් යන්නේ ඒ ඔය පොඩක් මෙහාට එන්න මෙන්න මොකද වතුරු නැත්තලා නැහැ සාම්පත උඩ මේක විදුලි පාන වලවන්නේ කොහොන අටන්න නගා උඩ බලාගෙන නටන්න බැරිය ඈ අනවර ගන්නද මේ මොකද කෙලින්නේ හරියට කෙලි බලන්න. ජාතික විශ්ව විද්‍යාලය ඒකයි ඒ වතරේ පොඩ මේ වතර පොඩක් මෙහම එන්න හොටයි
රාතරමාලිය මොකෝ රොතරයි විදුම නටුමක් ඒක ඒක තමයි මාසේ ඒ සංගාලෝ හොරේ නටු නතර තියනවා ඒක කලින් ඉඳන් තියෙනවා ඒවනේ රාතරමාලිය ඒ මොකෝ රොතරයි විදුම බඩගින්නක් ගන්නනේ ඒක තමයි මටත් තියෙනවා ඈ ඒක තමයි මටත් තියෙනවා මොනවායි කාල පොඩක් අත්පාන්නේ නේ මේකේ ගොඩේ බං අර උදේ ගෑනු මොනවද වගේ අපතේ මේ කාලේ අතවයක් කරලා මොකද කියන්නේ කෑවේ ඕ මොකද එනම් කෑවේ මන්දර ගෑනු ගෑනු මොනවා කෑවේ මොනවා කියන්නේ දන්නේ නැහැ ඒවනේ රාතරමාලිය මොකෝ රොතරයි මොනවාරි ටිකක් කාලේ උදේ කාලේ උනේ යාපදිනේ මේ අන්තරේ ඉඳලා ගෑනු ගන්න අදලා તું ඔඩුවෙන් නැති ඒවනේ පොඩ්ඩක් ඒවනේ ඒ මොකෝ ඈ ඒ මොකෝ අයි මොකද මේ කියලා කන්නේ බෑ එයාලා කියන කාලේට කියමුද කාලේ මම උනේ නම් ඉන්න බෑ දැන් මටත් ඉන්න ඒ ලොකු මාත්‍යාව පොඩ්ඩක් කාලේ උනේ ආ යන්න අපි පුදුමකාවක් ඒකම දැන් ගන්න දී කියන්නේ ඔව් හොඳට ගාව එහෙම නෙමෙයි පොඩි චූට් පාරක් දාමුනේ හොඳට කාරින්ද මේගොල්ලෝගේ පාපු වහින්නත් එක්ක ඔයාගේ වහින්නත් එක්ක මම කියන්නේ ගහන්න එක මගේ වහින්නත් එක්ක නේ මගේ බහැලා තියෙන අනිත් කට්ටියගේ වහින්න අහලා අනිත් එක පස්සේ ඒක තමයි මම හොයන කවියක් කියන්නේ යාළුවා කියන්නේ මට කියන්නේ ඔව් කියන්නවා ඈ මට කවිය ගැන කියන්න ඔයාලා කවියක් කියන්නේ කැමතියි කියන්න ඕනට කියන්නේ ඕන ටික පෙරි ගියා කන්නට ගියත් කන බක්තික ගිලී ගියා ඉන්දට ගියත් වෙනතුරු විඳ ගියා දෝරි වන විතරි නාහට වමනේ ගියා අම්මට උඩු ඔයයිනේ මඩුද කිව්වේ නදුනේ තොටරන් වෙන කාටේ නෑ මුකුත් නෑ මම වෙන වෙලාවක් කියලා දාන්න දැන් කියන්න හරියට නෑ දැන් කියන නෑ හේම ඕන්න දැන් මේ වැඩක් තියෙනනේ මොකද්ද වැඩේ ඇයි බකෙට දුකාජා කියලා තියෙනවා මොකද මොනේ දැන් මොකද්ද ඒක වෙන්නේ දැන් ඉතින් ඉතුරුනේ ආයි සිදුවක් කියලා වැඩේ පටන් ගන්න විද්‍යාවක් කියනවා බුදුමලින්ගේ ඉලක්ක මේ ඒක තමයි අදිවර වෙන්නේ නැති පාට ඔය ඒවරේ ඔක පොල් රැටේ දැන් පොඩක් ඈ පොඩක් ඉන්න එනයි හිතුව කියලා නෝ
Thank you.
නැත්තේ ඊදර් කොහෙද ඊදර් මොකේ වන්නගාට මනාප කොහො නගා කියන්නේ මාතේ මාතායි නගාගේ ඇස් දෙක නගාගේ ගොඩේ නගාගේ හිතාව ඒ විදිහට මං ආසයි නගා දෙක බැලුව දෙකිලා බැලුව පාද මාතේ බාලේ සාරු ගැනගෙන අයිස්ක්‍රීම් එකක් කාපා පොඩ්ඩක් කතා කරා නගා මනාපේ ඉතින් අද වැස්සන්නේ එහෙනම් අපි යන්නේ පොඩ්ඩක් යන්තර අල්ලගන්න පොඩ්ඩක් Romeo
රත්තරන්මල්ලි අපි මේකට ඕන ආරාධනා කරලා නැද්ද? අපි මේ වැඩසටහන ගැන කොට අදහස් දක්වන්න. අපේ අක්කා ඉතින් හරි හොඳයි. ඒ දවසම මේ ඇදගෙන යනවා වැඩේ මට ආරාධනා කරන්න බොහොම ස්තුතියි. මම හිතන්නේ මේ මගේ දරුවෝයි ඉස්කෝලේ අපි හැමෝමයි සතුටු වුණා. ශිෂ්‍යනායක මණ්ඩලයට ගොඩක් ස්තුතිවන්ත වෙනවා. සෞන්දර්යාංශයටත් ස්තුතිවන්ත වෙනවා. මේ සැරසිලි කරපු හැම දෙයකටම ස්තුතිවන්ත වෙනවා. මට නම් හිතුණා සර් කිව්වා වගේම මුහුදු වෙරළකට ගියා කියන හැඟීම ආව මේ පසුතලයේ දැක්කම. ඒක නම් හරියම සාර්ථක උත්සාහයක්. එරන්දු සර්ට ස්තුතිවන්ත වෙනවා. ඒ වෙනුවෙන් නැවත වතාවක්. ඊළඟට ඉතින් මේ අද හොඳයි දවස. අවුරුද්ද මතක් වුණා මට. මම හිතන්නේ වෙන ඉස්කෝලේක හිටියත් එතෙක් කලා ගමනේදී මේ වගේ අවස්ථාවක් ලැබුණ පළවෙනි අවස්ථාව තමයි ගිය අවුරුද්ද. අද දෙවෙනි අවස්ථාව. ඉතින් විදුහල්පති මාළු මම හිතන්නේ සංකල්පය බොහොම හොඳයි. ශිෂ්‍ය නායක මණ්ඩලයේ කැපකිරීම හරිම හොඳයි. මිනිස්ලගේ බේරෙන්න බැරි වුණා. පහුගිය දවස් ටිකේ මේක දවස ඕන කියලා අපේ බැච් එකක් යන නිසා ඉක්මනට මේ වැඩේ කරලා දෙන්න ඕන කියලා. ඉතින් මම හිතන්නේ හරිම දවස් 3යි. හරි විදිහට මහන්සි වෙන්න ලැබුණේ. ඒ නිසා මේ දවස් 3 තුල මේ ගත්තු ප්‍රයත්නය අතිශය සාර්ථකයි. පුංචි අඩුපාඩු තිබුණත් මම හිතන්නේ කවුරුවත් ඒවා ලොකුවට හිතේ කන්නේ. මොකද අපිට ලොකු වෙලාවක් තිබුණේ නැති නිසා. ඉතින් මේ වැඩසටහන තවදුරටත් ඉදිරියට කරගෙන යමු. අපි හැමෝම රස විඳමු අලුත් අත්දැකීමක්. ඔබ සැමටම සෞන්දර්යාත්මක සුබ රාත්‍රියක් වෙන කියලා ප්‍රාර්ථනා කරනවා. යකාට ලොකු ස්තුතියි මට කතා කරන්න. මොකද ඒක මට තේරුනේ. ඔයාට ස්තුතියි. ඉස්කෝටි. ඉස්කෝටි මොකද්ද බං? ස්තුතියි නෙවෙයි. ඉස්කෝටි. ඒක මට මොකද්ද කරේ? thank you. thank you. එහෙම කියන්නේ අපි මෙන්න පෝස්ට් එකේ දවස්වල. ඒක නෙවෙයි. ඒ මොකෝ මේ මාත් පොඩ්ඩක් අර පැත්තට ගිහින් යන්න. හරි එන. මම යන්නේ. අනේ හිමින් දෙන්න. කොහෙ ගියාද මන් දන්නේ මේ ගෑණි. රීඩෝ කොහොම විතරයි මේ ගෑණි කොහෙ ගිහලාද මන් දන්නේ. වැල්ල වටේම හෙව්වා. අර කියන්නත් නැගේ මාත් එක්ක විරුප් එකක් නැහැ. යකා කොහෙද ගිහලා දැන්නද? අර ඔයාගේ ගෑණිගේ පස්සෙන් ගියේ. ඌත් නැද්ද? උන් දෙන්න කොහේ හරි එක දෙයක් ගන්න ඕනේ. ගෑණි නෑ යකා.
ඒ බීල අඩන්න කොහොනේ ඊට නෑ බා බීල දෙක ආවේ නෑ ඔගේ ඊට නෑ බා දැන් ගියා දැන් සෑහෙන ආරයක් වෙලාවනේ දැන් ඊට හරියන්නේ නෑ ඔයාට යකෝ ඊට වඩා මොකද හොඳේ ඒක මාව දාලා ගියාම හරි හරි ඔයිට වඩා ලස්සන ඉන්නවා අපි ඒ කෙනෙක් ඔයා ඊටෝ අනේ මගේ ඊටෝ එහෙනම් මේ වැඩසටහනේ අවසානයට අපි දැන් ලං වෙලා ඉන්නේ. ඒක හින්දා මේ වැඩසටහනේ ස්තුති කතාව කතා කරන්න මම මෙලොඩි දෙයක් කතා කරනවා මේ ස්ථානයේ ඉන්නේ. ගරු විදුහල්පතිතුමාගෙන්ද නියෝජ්‍ය විදුහල්පතිවරුන්ගෙන්ද සෞන්දර්ය අංශයෙන්ද ආචාර්ය මණ්ඩලයේ සියලුම ගුරුවරුන් මෑණිවරුන්ගෙන්ද පියවරුන්ගෙන්ද මාතා අබර සහෝදර සහෝදරියන්ගෙන්ද අවසරයි. අද දින අප විද්‍යාලයේ විශේෂ දිනයක් වන අතර 2025 ශිෂ්‍ය නායක මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන පැදුරු සාජ්‍යය සඳහා අපට බෙහෙවින් උපකාර කළ උපදෙස් ලබා දෙමින් අප විද්‍යාලයේ නියමානන් වන විදුහල්පතිතුමාගෙන්ද නියෝජ්‍ය විදුහල්පතිනිය මීනු නිලෝෂී මෑණියන්ගෙන්ද සහකාර විදුහල්පතිවරුන්ගෙන්ද සෞන්දර්ය අංශයේ සියලුම ගුරු මෑණිවරුන්ගෙන්ද සෞන්දර්ය අංශයේ සියලුම සහෝදර සහෝදරියන්ගෙන්ද ගෘහ විද්‍යා අංශයෙන් අපට උදව් උපකාර කර ගුරු මෑණියන්ගෙන්ද සංග්‍රහ කටයුතු සඳහා උදව් උපකාර කළ සියලුම දෙමාපියන්ටත් ශබ්ද විකාශන යන්ත්‍ර සඳහා අපට ලබා දෙමින් ඒ සඳහා උදව් උපකාර කළ මහත්මයාණන්ටත් මාගේ දයාබර ශිෂ්‍ය නායක මණ්ඩලයේ සියලුම සහෝදර සහෝදරියන්ටත් සෞන්දර්ය අංශයේ සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටත් අපට නන්නවරින් මේ සඳහා උදව් උපකාර කර අපගේ සියලුම කර්තව්‍යයන් සඳහා උදව් උපකාර කරමින් අපට සහාය දුන් ඔබ සැමට ස්තුතියි. සුබ රාත්‍රියක්. අයියෝ මාතේ ගිහට යකාරක යකා කියපුවට ඇත්තේ නැහැ. මේ වැඩේ ආදරමකට වැඩිලා මට දැන් යන්න වෙලා තියෙනවා. දැන් මට දැන් මම හිතන්නේ දැන් මට වෙන වැඩකුත් හොයාගන්න වෙනවා. මේ දිනවත් වෙච්ච එක. දොයි 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 කිය බාබා බයි 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 කිය බාබා මුගේ අම්මා Amma ena dulu minta dia buat dewan nani mani ini. Lotrali? Gendera kada poni ini? Mama deh. Oh, mama ini gendera. Gendera? Oh. Itu muda daruah. Daruah mage. Amma kok? Amma tamai mat soyang ave amma nahene. Ayyo. Amma kiya me ave nahi. Dan wo daruah මොකද කරන්නේ? දරුවට කරන එක තමයි මාත් බලන්න. මූත් තමයි මම වගේ මේ අන්ති කඩිය. රපුවා ගන්න අනි කරේ අත කඩිය. රපුවා දැන් නැහැ දාත් දෙකම දෙන්න. බලපංගම දවුන. අපි තමයි යසකදියට මොකද කරන්නේ? යසකදියට කරන එක පොඩ්ඩයි ඉන්නවා. එහෙම නේද කරාමයි. මේ යසකදිය අපි මේ අන්තිෝටියට ගිහිලා අපි වැඩ කටයුතු ආවර කරලා ඉස්සෙල්ලා මේ දරුවා දිහාට බැලුවා. ඒ දිනේ ආවර වෙනවා තාඩිය.
අස්සකටිය බාර ගන්න ඈ අන්න ඒකත් බාර ගත්තා. ආය අස්සකටිය කියලා දෙන්න තාඩිලා උනේ. අතරමල්ලි එහෙනම් අපි පොඩි චුලි කෑල්ලක් දාලා යන්නේ. ඔය අස්සකටිය රැකගෙන කාය අස්සකටිය ගන්න යන්න. තායි කෙනෙක් කරා කරනවා. කවදා හරි දාන්නේ ළඟදීම ඊළඟ අවුරුද්දේ තාය අස්සකටිය කරගෙන අන්තෝනියම කියලා ඈ හදාගන්න කියලා අපි හදාගන්න. හරි නෑ අපි කියන අපේ වැඩ පොඩි පොඩි අනදාන්නේ අපි යන්නේ. හැබැයි මේක තමයි නෑ පොඩි අප්පියක් ඒක තමයි මේ කට්ටිය බලන්න මගේ මොකද පෙරහැරක් ඒක තමයි මාසෙක එහෙනම් අපි පොඩි චෝල් ගාලා දාලා යන්නේ එහෙනම් මම අන්තිමට කියන්නේ එහෙනම් එකක් ගන්න යන්න. හැබැයි මොකද එකක් වෙන්න ඕනේ ඔන්න දෙකක් කලින් මොකද අල්ල මාටින්ගේ හොටේ මාටින්ගේ හොටේ උන්ගේ කියා හිතේ උන්ගේ දාගෙන ඉතලේ මට උඩ පොඩියක් ඉවරයිද මගේ නේ කීයක් අපේ කීයක් මාරු එහෙම නෙවෙයි රත්තරන් දැන් මොකක්ද කරන්නේ? දැන් නැති හදයි ඇටිගේ දැම්ම අන්ති. පාට මහත්මිය කියන්නේ දැන් කොහෙදර වෙලා හිටියේ එකත් එහෙම හිටියොත් හරියනවා දැන් අපේ ගෙවල් වල උන්දලත් අපි එනකම් බලාගෙන ඉන්නනේ. ගෙවල් වල උන්දලක් බලන් ඉන්නනේ ඒකනේ. එහෙනම් අපි යන්නේ ඔයාලා තව කාලයක් ගියාට පස්සේ තමයි හොඳ කෙනෙක් එම හොයාගෙන ඒක ඒ මොකද ඒ වගේ අස්සකටිය. අස්සකටිය අස්සකටිය නෙවෙයි ඔය අස්සකටිය. අස්සකටිය ඒ මොකද කටිය ඇයි දැන් අර අන්තෝනියට බාර දුන්නේ කි? ඒක නිකන් කරන්නේ ඔය ඉතින් දැන් අනිත් එක ගැන බලන්න යනවා අනිත් එක අපි ලබන අවුරුද්ද බලමු. ඒක බලමු මම යන්නේ මාත් එන්න ඉතින්. එනවට ආයුධ